ආයිබෝවන් දරුවනේ අපි එහෙනම් පිස්ටස් මාලාව ගැන ඔයාලා දැන් දන්නවා ගොඩක් අය මගේ channel එක ආවිචාර කරන අය පාවිච්චි කරන අය දැන් දන්නවා. එහෙනම් අපි සුපුරුදු පරිදි යමු අපේ හතරවෙනි ක්විස් ටෙස්ට් එක සඳහා. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. වැඩිම ආලෝක තීව්‍රතාවයක් ප්‍රිය කරන ශාක සඳහා උදාහරණ දෙකක් ලියන්න. ඒ වැඩිම ආලෝක තීව්‍රතාවයක් ප්‍රිය කරන ශාක දරුවෝ අපි අඳුරගන්නේ එයාලා හොඳ විවෘත පරිසරයේ මනාව වර්ධනය වෙනවා. ආලෝකය හොඳට වැටෙන පරිසරවල මනාව වර්ධනය වෙනවා. මේ මෙවැනි ශාක අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මේ වගේ ශාකවලට උදාහරණ තමයි තව ගොඩක් තියෙනවා. කිහිපයක් මම කියන්නම්. ඔයාලා ලියාගන්න මිරිස් වගේ ශාක ගන්න පුළුවන්. ඔයාලා හැම ලියාගන්න. උදාහරණ ඊට පස්සේ වම්බටු ඊට පස්සේ මේකත් යම් ප්‍රමාණයක් වැදගත් තක්කාලි ඊට පස්සේ වී මොකටද මේ විහිරි කලාපීය බෝව මෙන්න මේවා ප්‍රධාන වශයෙන්ම ගන්නවා වැඩි ආලෝක තීව්‍රතාවයක් ප්‍රේ කරන ශාක විදියට අපිට අඳුර ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නට යමු. ප්‍රභා සංශ්ලේෂණ බලපාන ප්‍රධාන වර්ණ දෙක කුමක්ද? ඔබ දන්නවා එකක් තමයි බලපාන වර්ණයක් තමයි නිල් ආලෝකය. නේද? මෙන්න මේ වර්ණය බලපාන. ඊට අමතරව බලපාන ප්‍රධාන බලපාන වර්ණය තමයි රතු ආලෝකය. නිල් ආලෝකය ගත්තට පස්සේ මෙයාගේ සාමාන්‍යයෙන් තරංගායාමය කොච්චරද? 400 500 නැනෝමීටර් ප්‍රමාණයේ තරංගායාමයක් තියෙන ආලෝකය මගින් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂම වෙනවා. ඊට පස්සේ රතු ආලෝකය ගත්තට පස්සේ සාමාන්‍යයෙන් 600 700 නැනෝමීටර් මෙන්න මේ වගේ තරංගායාමයක් පවතින ආලෝක මේ පරාසයක් රතු ආලෝක පරාසයක් වෙද්දී ප්‍රභා සංශ්ලේෂණය උපරිම වෙනවා. එහෙනම් මෙන්න මේ වර්ණ දෙක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. අපේ තුන්වෙනි ප්‍රශ්නෙට බීජාදරයේ දික්වීම වැඩි කිරීමට බලපාන ප්‍රධාන වර්ණය කුමක්ද? අපි බලමු දරුවනේ මොකක්ද මේ බීජාදරය කියලා කියන්නේ? මේ බලන්නකෝ. හරි මේ බලන්න. මේ බීජයක් පැලවෙනකොට හරි මේ බලන්න. මේ බීජයක් පැලවෙනකොට මේ ද්විබීජපත්‍රී ශාකයක හරිද? නැත්නම් අපි කියන මේ බීජ පරවහන ආකාරයට කියනවා අපිබෞම පරෝහණය. මේ අපිබෞම පරෝහණය වන බීජයක අපට දකින්න පුළුවන් නිරීක්ෂණයක් තමා දරුවනේ මෙන්න මේක. හරි? මෙන්න මේ බීජ සහ බීජපත්‍ර සහ බීජාංකුර එළියට වර්ධනය කරගෙන මෙන්න මෙහෙම කොටසක් වේගයෙන් උඩට පස්සේ උඩට වර්ධනය වෙනවා. තේරුණාද කතාව? මේ මේවට අපි කියන්නේ බීජපත්‍ර, මේ බීජාංකුර, මේ සෙට් එකම එළියට අරගෙන මේ බීජයේ යම් කොටසක් ඉහළට වේගයෙන් වර්ධනය වෙනවා. මෙන්න මේ වර්ධනයට වෙන කොටසට අපි නමක් කියනවා මොකද්ද? බීජාදරය. ඔන්න ඔය බීජාදරයේ දිගින් වැඩි වෙන්න අර බීජාදරය. අහන්නේ මේ ආලෝකයේ වැටලා මෙන්න මෙයා දිගින් වැඩි වෙන්න හේතු වෙන වර්ණය කුමක්ද කියලා. අපි දන්නවා මේ සඳහා වැදගත් වෙන වර්ණය තමයි මෙන්න මෙයා. මොකද්ද? නිල් දම් ආලෝකය වැදගත්. ඒ වගේම මෙයා බීජාදරයේ දිගින් වැඩි වීමට ඊට අමතරව මෙයා ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ සඳහා පර්ව පුරු කොහොමද මොනවද පර්ව කියන්නේ? මේ ශාකයක් ගත්තොත් හිම ශාකයක මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ පර්වයක් කියන්නේ ගැට දෙකක් අතර කොටස. මෙන්න පර්ව කියලා කියන්නේ. මෙන්න මේ පර්ව දිගින් වැඩි වීම සඳහා මෙන්න මේ නිල්දම් ආලෝකය හේතු වෙනවා. එහෙනම් ඔබ මතක තියාගන්න පර්ව දිගින් වැඩි වෙන්න ඒ වගේම හරි ඒ වගේම මෙන්න මේ බීජාදරයේ දික් වෙන්න වැඩි හේතු වෙනවා නිල්දම් ආලෝකය. ඊළඟ ප්‍රශ්නට යමු. ශ්‍රී ලංකාවේ දිගම දිනය කවදාද? අපි දන්නවා මේක තමා ජූනි 21 තියෙන්නේ. අපිට ආලෝකය ලැබෙනවා මේකෙදී පැය 12යි විනාඩි 30ක්. අන්නම වැඩිම කාල සීමාවක් අවදි කාල සීමාවට වඩා වැඩියෙන් ලැබෙනවා
පැය 12 විනාඩිය සාමාන්‍ය මිනිත්තු 20ක් වැඩිපුර ලැබෙන අවදි කාල සීමාවට වඩා. පස්වෙනි ප්‍රශ්නය යමු. ශාකවල ප්‍රකාශ වර්තාවේ ඇතිවීමට බලපාන ප්‍රෝටීන වලින් සෑදුණු රසායනික සංඝටකය අපි දන්නවා දරුවනේ. මෙයා කවුද? ෆයිටෝක්‍රෝම්. ෆයිටෝක්‍රෝම්. මෙන්න මේ සංඝටකයේ මේ ෆයිටෝක්‍රෝම් වල මම මෙහෙම ලියන්නම්. මේ ෆයිටෝක්‍රෝම් වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මගෙත් එක ඔබ ලියාගමු. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේ ප්‍රධාන ආකාර දෙක ප්‍රධාන වශයෙන්ම වරගන්නේ PR 660 ඊට පස්සේ PFR 730. ඔන්නෝම තමයි ප්‍රධාන වර්ග දෙක තියෙන්නේ. 660 සහ 730 කියන අවස්ථාව. මෙයාට අපි නමක් කියනවා රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම්. මෙයාට අපි කියනවා ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම්. ඔය ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන්නේ red color නැත්නම් red ඊට පස්සේ far red කොහොම තමයි කියන්නේ. far red කියන්නේ ඈත රතු කියලා අරන් තියෙනවා. ඉතින් එහෙම තමයි අරන් තියෙන්නේ. ඔන්නෝම ෆයිටෝක්‍රෝම් වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මෙයා සහ මෙයා තමයි හේතු වෙන්නේ. මෙයා කෙටි දින ශාකවලට, මෙයා දිගු දින ශාකවලට හේතු වෙනවා. අන්න කරන්නේ කතා. ඔන්න එහෙනම් අපි පළවෙනි ව්‍යුහගත රචන පළවෙනි කියුස් ටෙස්ට් වල ප්‍රශ්න පහ සාකච්ඡා කළේ. අපි යමු ඊළඟ ප්‍රශ්න පහට. හරි. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම් මගින් උත්තේජනය කරන්නේ කුමන ශාකවල පුෂ්පීකරණයද? මේ බලන්න. හොඳට බලන්න. ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම් අපි දන්නවා PFR 730 නැනෝමීටර්. මෙන්න ආලෝකයේ තරංග ආයාමය මත බෙදන්නේ නේද? එතකොට මෙයා ගත්තට පස්සේ මෙයා මගින් කුමන ශාකවල පුෂ්පීකරණ උත්තේජනය කරන්නේ නේද? එයා උත්තේජනය කරන්නේ ඔබ දන්නවා මොනවාගේද? දිගු දිවා ශාකවල තමා පුෂ්පීකරණය උත්තේජනය. නම් උත්තරේ ඉන්නේ දිගු දිවා ශාක. 7ට යමු. ප්‍රකාශවර්තී ශාකවල පුෂ්ප හට ගැනීමට ආලෝක සීමා බලපාන නිසා පුෂ්ප හට ගැනීම કૃතිම උත්තේජනය කරන්නේ අපි දන්නවා ප්‍රකාශවර්තිතාවයේ કૃතිම උත්තේජනය කිරීම ප්‍රකාශවර්තික ප්‍රේරණය. ඔබ දන්නවා. හරිද? එහෙනම් මේකට කියන්නේ ප්‍රකාශවර්තික ප්‍රේරණය. අටවෙනි ප්‍රශ්නය. පතන ශීඝ්‍රතාවය යනු කුමක්ද? කොහමද? ඔබ දන්නවනේ. කලෙක්ස් කීපයක් ගන්නම්. හිතන්නකෝ මේ භූමියක් කියලා. හරිද? මේ මුහුද මේ මුහුදු මට්ටම මේ සී ලෙවල් එක මුහුදු මට්ටම. එතකොට යම් භූමියක් හරි මුහුදු මට්ටමේ පවතින සිට එක මිදු මට්ටම බිඳුවයි පවතින කුස සිරස් කුස උච්චත්වය නැත්නම් සිරස් කුසට අපි නමක් කියනවා මොකද්ද? උච්චත්වය කියලා. එතකොට අපි මෙතනදි කියනවා මොකද්ද? මේ උච්චත්වය මීටර 100ක්. හිතන්නකෝ මෙතන ආගය මෙතන ඉඳන් මෙතන බිඳුව මෙතන 100යි. හරි මීටර 100යි. එතකොට මේ පතන ශීඝ්‍රතාවය කියලා කියන්නේ
උච්චත්වය මීටර් 100ක් ඉහළ යනකොට උෂ්ණත්වය 0.64කින් පහළ යනවා. අපි දන්නවනේ. දැන් මහියංගන වගේ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි. බදුල්ලි අඩුයි. වැලිමඩියට වඩා, නුවරඑළියට වඩා උච්චත්වය වැඩි වුණු උෂ්ණත්වය අඩුයි. මේ මත තියෙන උෂ්ණත්වය අඩු වෙන බලපාන සාධක උච්චත්වය පමණක්ම නෙවෙයි. අනිත් සාධකත් බලපාන. එහෙනම් මෙන්න මෙහෙම වෙනස්. එහෙනම් 100ක්. ඒ වගේම 1000ක් වැඩි වුණොත් එහෙම කොච්චරද? 6.4ක් පහළ. මෙන්න මේ ක්‍රියාවලට අපි නමක් කියනවා මොකද්ද? පතන ශීඝ්‍රතාවය. එහෙනම් ඔන්න අපි කතා කරා මොකද්ද? පතන ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. හරි? මොකද්ද වෙන්නේ? උච්චත්වය මේ දෙකම ලියන්න පුළුවන්. උච්චත්වය මීටර 100ක් වැඩි වෙනකොට වචනේ ලියන්න උෂ්ණත්වය 0.64කින් පහළ යනවා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් උච්චත්වය 1000ක් වැඩි වෙනකොට 6.4කින් පහළ යනවා. සෙල්සියස් අංශ. ඔය දෙකටම යන්න පුළුවන්. නවවෙනි ප්‍රශ්නය. වෘක්ෂලතා මගින් පසර උෂ්ණත්වය අඩු කිරීම හේතු දෙකක් සඳහන් කරා. කොහොමද මේ වෙන්නේ? හරි. හරි. මෙතන වෘක්ෂලතාවක්. මේකෙන් පසර උෂ්ණත්වය අඩු වෙන්නේ කොහොමද? එක ක්‍රමයක් මෙහෙම සිස්ටම් එකක් තියෙනවා. වෘක්ෂලතාව ජලය උරා ගන්නවා පස්සේ. උරාගෙන ගිහිල්ලා ඉවරලා මෙන්න මෙහෙම මෙයා උත්ස්වේදනයේ මගින් පිට කරනවා. වාෂ්පරස. ශාකයේ තුල තියෙන්නේ මේක ද්‍රව ආකාරයෙන් වායුගෝලයට පිට වෙන්නේ වාෂ්ප ආකාරයෙන්. මේ ද්‍රව ආකාරයෙන් තියෙන ශාකයේ තියෙන ජලය වාෂ්ප වෙනකොට ද්‍රවයක් වාෂ්ප වෙනකොට මොනවද කරන්නේ? තාපය උරා ගන්න. එහෙනම් ඔබ මතක තියාගන්න ද්‍රවය වාෂ්ප වෙනකොට මම වෙන පාට කියලියනම් මෙන්න මෙහෙම පරිසරයෙන් මොකද්ද? තාපය උරා ගන්න. උරා ගන්න නිසා මොකද පසර උෂ්ණත්වය ඔන්න එක ක්‍රම. එහෙනම් උත්ස්වේදනය වෙනකොට උත්ස්වේදන ක්‍රියා මේ ද්‍රවයක් වාෂ්ප උත්ස්වේදන ක්‍රියා උත්ස්වේදනය වෙනකොට ඒක මොකද්ද මේ උත්ස්වේදනය? උත්ස්වේදනය වෙනකොට වායුගෝලයෙන් තාවට තියෙන පරිසරයෙන් තාපය උරාගෙන ජලය වාෂ්ප. එහෙනම් උත්ස්වේදනය හරහා උරා. දෙවෙනි ක්‍රමය තමයි මෙයා මම වෙන කල එකක් ගන්නම් දරුවෝ. මේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. වායුගෝලයෙන් CO2 උරා. CO2 කියන්නේ ඔබ දන්නවා මොන වායුවක්ද? හරිතාගාන වායුව. now වායුවල CO2 උරා ගැනීම නිසා මොකද වෙන්නේ? උෂ්ණත්වය පහළ. එහෙනම් ඔන්න හේතු දෙක. මේ වැදගත් හොඳේ. ඔන්න හේතු දෙක. එහෙනම් අපි හේතු දෙක ලියමු. පළවෙනි හේතුව තමයි මොකද වෙන්නේ? උත්ස්වේදනය වන විට පරිසර තාපය උරා ගැනීම. එක. දෙවෙනි එක වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම. ඔන්න කාරණා දෙක තමයි පසර උෂ්ණත්වය අඩු වෙන්නේ ඒක. හරි. ඔන්න අපි දැන් ප්‍රශ්න 9ක් සාකච්ඡා කරලා අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. පසර උෂ්ණත්වය වැඩි කිරීමට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරා. අපි දන්නව නේද මොනවාද? සරලයි. ඔව්. වන විනාශය. තව ඉන්ධන දහනය. මට බලන්නද? වන විනාශය, ඉන්ධන දහනය. ඊට පස්සේ කර්මාන්ත.
ගන්න පුළුවන්. කෘෂිකාර්මික ක්‍රියාකාරක. සත්ව පාලනය. හරි. මේ වගේ වනේ සත්ව පාලනය. කසල දහනය ඕන්න. කසල කළමනාකරණය. ඔන්න ඔය වගේ ප්‍රධාන කාරණා ටික ගන්න. 11ට යන්න. දෛනික උෂ්ණත්ව විචලනය. ඒ කියන්නේ මොකක්ද දෛනික උෂ්ණත්ව විචලනය කියන්නේ? උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස. ගණිත ලියා ගන්න. උෂ්ණත්ව විචලනය කියලා කියන්නේ උපරිම හා අවම උෂ්ණත්ව අතර වෙනස. මෙන්න මේක. රටමැදට වඩා මුහුදුබඩ ප්‍රදේශවල අඩුවීමට හේතු වන සංසිද්ධිය. මොකද්ද? මේ බලන්න හරි මේ රට මැද ප්‍රදේශ මේ මුහුදු බඩ ප්‍රදේශ එතකොට රට මැද ප්‍රදේශවල රට මැද ප්‍රදේශ ගත්තට පස්සේ මේකේ උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය අතර වෙනස වැඩි. මේ වෙනස වැඩි ගොඩක්. හිතන්න උපරිම උෂ්ණත්වය දැන් හිතන්න උපරිම උෂ්ණත්වය දවල් කියන්නකෝ. නුවරඑළිය පැත්ත උපරිම උෂ්ණත්වය 25යි නම් අවම උෂ්ණත්වය සමහරක් වෙලාවට 10ක් වෙන්න පුළුවන්. වෙනස 15යි. ලොකු වෙනසක්. වෙනස වැඩි. මුහුදු බඩ ප්‍රදේශවල උපරිම අගය 32යි අවම අගය 28යි වෙන්න පුළුවන්. වෙනස 4යි. වෙනස අඩුයි. විචලනය අඩුයි. මේ පැත්තේ රට මැද විචලනය වැඩි, මුහුදු බඩ ප්‍රදේශවල විචලනය. ඒක හේතුවයි. හේතුව තමයි මේ මුහුදු බඩ ප්‍රදේශවල තියෙන මේ මුහුද පවතින නිසා මෙයා උෂ්ණත්වය උපරිම සහ අවම වීම පාලනය කරනවා. වැඩි අඩු වීම පාලනය විශේෂයෙන්ම වැඩි වීම පාලනය කරනවා. ඔකට අපි නමක් කියනවා ජලාශයක පවතින ස්වාරක්ෂක ක්‍රියාව කියන සංසිද්ධිය මොකද්ද? හරිද? ජලාශයේ නැත්නම් මුහුදේ ස්වාරක්ෂක ක්‍රියාවලිය. අන්නක තමයි හිටියේ. අපි යමු 12 වෙනි ප්‍රශ්නේ. බීජ පරෝහණයට බලපාන සාධක දෙකක් අහන්න. හරි? ඉතින් බීජයක් පැලවෙන අවස්ථාවක්. මෙයාට පසෙන් ඕන මෙන්න මෙයාට ඕන තෙතමනය ඒ වගේම මෙයාට ඕන වාතය ඒ වගේම මෙයාට ඕන උෂ්ණත්වය. ඒ වගේම සමහර කැරට් වගේ බීජ වලට ආලෝකයේ ගුණාත්මය. ඔන්න ටික තමයි ඕන. එහෙනම් බීජ පරෝහණයට අවශ්‍ය සාධක තමයි ජලය ඕන තෙතමනය, වාතය ඕන, අනිවාර්ය සාධකයක් උෂ්ණත්වය ඕන. සමහර බීජ වලට ආලෝක ගුණාත්මය ඕන. ඔන්නටියමයි අවශ්‍ය වෙන සාධක ටික. 13ට යමු. පරිසර උෂ්ණත්ව උෂ්ණත්ව වර්ණක සංශ්ලේෂණයට බලපායි. එවැනි වර්ණක දෙකක් අපි දන්නවා ක්ලෝරොෆීල් හේතු වෙනවා කැරොටිනොයිඩ්ව
වලට උෂ්ණත්වය වැදගත් වෙනවා. ක්ලෝරොෆිල් කෙලටිනොයිඩ් වලට වැදගත් වෙනවා. ඇන්තොසයනින් වලට වැදගත් වෙනවා. අවසාන වශයෙන් සැන්තොෆීල් වලට වැදගත් වෙනවා. මොනය වර්ණක සඳහා වැදගත් වෙනවා. වර්ණක සංශ්ලේෂණය වැදගත් වෙන උෂ්ණත්වය. 14ට යමු. වසන්තීකරණ උෂ්ණත්ව පරාසය. මොකද වසන්තීකරණය කියන්නේ අපි දන්නවා භෝග වල පුෂ්පීකරණය උත්තේජනය කරන්න බීජ පැල නැත්නම් බීජ අඩු උෂ්ණත්වයට ලක්. මේ උෂ්ණත්ව පරාසය තමයි 0.10 කියන උෂ්ණත්ව පරාසය ගන්නවා. මේක භෝග වර්ගය අනුව වෙනස් වෙනවා. හරිද? ඒවත් වැදගත් වෙනවා. භෝගයේ වර්ගය අනුව වෙනස් වෙනවා මේ උෂ්ණත්ව පරාසය. හරි. ඊළඟට 15 වෙනිට යමු. වසන්තීකරණය කරන ශාක්ෂණ උදාහරණ දෙකක් අහනවා. මේ වසන්තීකරණ ක්‍රියා ලක් කරන ඒවා තමයි ප්‍රධාන වශයෙන්ම කැරට් වසන්තීකරණ ක්‍රියා ලක් කරනවා. ඊට පස්සේ ගෝවා, බීට්, ඊට පස්සේ ලුණු, තව ගන්න පුළුවන් පීච් ශාක ගම් එකන ටියුලිප් මේ වගේ වර්ග මේ වසන්තීකරණ ක්‍රියාවලින් ලක් කරනවා. හරි. ඔන්න තමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරේ. ඔන්න ප්‍රශ්න 15ක් කතා කරලා ඉවරයි. අපි යමු අවසාන ප්‍රශ්න 5ට. හරි. අපි යමු එහෙනම් 16 වෙනි ප්‍රශ්නෙට. කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් මගින් ඇතිවන එකතු වෙලා ඇති වෙන පාෂාණය තමයි අපි දන්නවා. දැන් අපි කියන ඩොලොමයිට් පාෂාණය. ඩොලොමයිට් පාෂාණය ඇති වෙනවා. තව ඩොලෝ ස්ටෝන් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මෙන්න මෙයා සාමාන්‍ය ඩොලොමයිට් පාෂාණය ඇති වෙනවා. මෙන්න මේ දෙක එකතු වෙනවා. හරි. මොනක තමයි කතාව. ඊට පස්සේ මේක මොන පාෂාණයක්ද? මේක අවසාදිත පාෂාණයක්. එකක් දන්නේ නැත්නම් ලියා ගන්න. අවසාදිත පාෂාණයක්. 17ට යමු. කංජ ද්‍රව්‍ය සුළඟින් හෝ ජලයෙන් ගසාගෙන ගොස් වෙනත් ස්ථානයක තැන්පත් වී එකිනෙකට තද වී බන්ධනකාරක මගින් බැඳීම් මගින් ඇතිවන පාෂාණ වර්ගය ඔබ දන්නවා. දරුවනේ මේක අවසාදිත පාෂාණ තමයි මෙහෙම ඇති වෙන්නේ. සරලයි. සජලනය කියන්නේ මොකක්ද? අහන ප්‍රශ්න සජලනය කියන්නේ මොකක්ද? සජලනයේදී වෙන්නේ හරි. මේ උදාහරණයක් ගන්නකො. හීමටයිට්. මෙයා මොකද්ද වෙන්නේ? ජලාණු තුනක් සමග එකතු වෙනවා. හදනවා ලිමොනයිට්. මොනවද එහෙනම් වෙන්නේ? ජලාණු එකතු වීම. හරි. මෙත කරමු. එහෙනම් සජලනයේදී වෙන්නේ මොකක්ද දරුවනේ? හරිද? ජල අණු සම්බන්ධ වීම. නැත්නම් ජල අණුත් එක්ක බැඳීම එකතු වීම. 19 පාංශ ජනනය කරේ බලපාන සක්‍රීය සහ නොවන සාධක. සක්‍රීය සාධක දෙක තමයි මොනවද? ජෛව ගෝලය, දේශගුණය. සක්‍රීය නොවන සාධක දෙකක් මාතෘ ද්‍රව්‍ය දන්නවා. කාලය සහ මෙන්න මෙයා භූ විෂමතාවය. සාධක ඔය තුනෙන් දෙකකට ලකුණු දෙන්න පුළුවන්. අවසාන එක භූ විෂමතාවය පාංශ ජනනය කරේ බලපාන ආකාර දෙකක්. අපි දන්නවා භූ විෂමතාවය ප්‍රධාන වශයෙන් බෑවුම මත ජනනය වෙනස් වෙනවා.
ප්‍රධානම එක බෑවුම් මත වෙනස් වෙනවා. ඒ වගේම උච්චත්වය මත වෙනස් වෙනවා. ඒ වගේම අවසාන එක හිරුට දිශාව. හිරුට මුහුණට ඇති දිශාව මත වෙනස් වෙනවා. ඔන්න ඔය සාධක මත වෙනස් වෙනවා. එහෙනම් දරුවනේ ඔන්න අපි හතරවෙනි ක්විස් ටෙස්ට් එක සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් ඔබට පුළුවන් මගේ channel එක subscribe කරන්න, යාළුවන්ට ටික share කරන්න. අද අලුතෙන්ම බලන දරුවෝ Google Drive එකට ගිහිල්ලා paper එක download කරලා විනාඩි 10ක් තුන paper එක ලියලා විවරණයට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපි නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම අයබෝවන්.